Hi everyone, welcome back to my YouTube channel. දැන් වෙලාව 5:30යි. මම අද ඇවිල්ලා ඉන්නේ මහරගම පමුණුවට. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මහරගම පමුණුව පාන්දර පොලේ 2026 අලුත් අවුරුද්දේ මිල ගණන් සහ මොන වගේ ඇඳුම්ද තියෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකට මම සිල්ලර සහ තොග මිල ගණන් දෙකම එකතු කරලා තියෙනවා. ඉතින් ආදරෙන් ඉල්ලනවා වීඩියෝ එක අවසාන වෙනකම් බලාගෙන ඉන්න කියලා. ඒ වගේම තමයි අලුත් අවුරුද්දේ පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරගෙන හිතාගෙන ඉන්නවනම් ඕගොල්ලන්ට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා මං හිතනවා. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. එහෙමනම් මේ විදිහට මම වීඩියෝ එක පටන් ගන්නවා. මේ තමයි අපි පළවෙනියටම ගියපු ෂොප් එක. ඉතින් මෙතන ඉඳන් අපි තොග ගණන්, සිල්ලර ගණන් කොහොමද කියන එක ඕගොල්ලන්ට මිල මුදල් එක්ක වීඩියෝ එකට එකතු කරලා තියෙනවා. ඉතින් ගොඩක්ම හරිම සද්දයි. ඉතින් ඒ නිසා මම ඒගොල්ලොන්ගේ නැචරල් වොයිස් එක ඉන්ක්ලූඩ් කරන්න උත්සාහ කරත් මේකේ සද්ද නිසා මට හිතුණා ඒගොල්ලන්ට ඩිස්ටර්බ් එකක් වේද කියලා. ඉතින් ඒ නිසා මම පුළුවන් තැන් වලින් ඒගොල්ලොන්ගේ නැචරල් වොයිස් එක එකතු කරනවා වගේම අනිත් තැන් වලින් මම වොයිස් ඕවර් එකක් මේකට දාලා තියෙනවා. මේ කියද? සේම් ප්‍රයිස් නේ? ඔබ දාන්නේ 950යි. ඒක 200යි එකක් දෙන්නේ. තියෙනවා 250යි ඉඳලා. මේ ඔරිජිනල් මූස් එකද? ඔව්. මේක RCI දාන්නේ. ඔන්න ඔය විදිහට ෂොප්ස් ගොඩාක් තිබුණා උදේ අපි ගියපු වෙලාවෙත්. ඊට පස්සෙත් ගොඩාක් ෂොප් තවත් ඕපන් වුණා. ඉතින් දැන් මේ ඔයගොල්ලන්ට පේන්නේ චුටි බබාලාගේ ඇඳුම් තියෙන ෂොප් එකක්. සාමාන්‍යයෙන් රුපියල් 200 150 300 ඉඳන් චුටි බබාලාගේ ඇඳුම් පටන් ගන්නවා. මේ වගේ ලස්සන ගවුම් අපිට ගන්න පුළුවන් රුපියල් 950ට 1100ට වගේ මුදලකට සහ අපේ හෝල්සේල් ප්‍රයිස් එකත් එක්ක තව ඔයගොල්ලන්ට අඩු කරගන්න පුළුවන්. ඉතින් ෂොප්ස් ගොඩාක් තිබුණා. අපි ගොඩකට ගියා. ඉතින් ඉස්සරහට වීඩියෝ එකේ තව ලස්සන ඔයගොල්ලන්ට ඇඳුම් ෂොප්ස් බලා ගන්න පුළුවන්. අනිත් එක ටිකක් උදේ වෙනකොට ලස්සනට ඇඳුම් ඔයගොල්ලන්ට බලා ගන්නත් පුළුවන්. ඉතින් දැන් මේ බලන ටී-ෂර්ට් හොඳ බ්‍රෑන්ඩඩ් ලෝගෝස් ඒගොල්ලෝ print කරලා තියෙන්නේ. හැබැයි 850ක් වගේ අඩු මුදලකට පමුණුවට ගියොත් ගන්න පුළුවන්. ඒ වගේ මෙතන ලේඩීස් ටී-ෂර්ට් රුපියල් 150 200 250 වගේ රේන්ජ් වලින් තියෙනවා. මේ සෙට් එකද?
දැන් අපි ජෙන්ස් අයිටම් ටිකක් බලමු. මේ පේන ආම්කා ටී-ෂර්ට් එක රුපියල් 300ක හෝල්සේල් ප්‍රයිස් එකෙන් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තව ගොඩාක් ඩිසයින් එක මැටීරියල් තිබුණා සිලෙක්ට් කරගන්න. ඒත් එක්කම ඊට පස්සේ මේ දැන් ඕගොල්ලන්ට පේන්නේ ලොකු බැගී ටී-ෂර්ට් එකේ කියන්නේ දැන් අර ලොකුවට අඳින්නේ. ඒක 1100කට වගේ ගන්න පුළුවන්. ඒ වගේම මේ එතන මෙහා පැත්තේ තියෙන ටී-ෂර්ට් එක රුපියල් 1000ක් වගේ ගානකටත් ගන්න පුළුවන්. ඒ වගේ මේ අතර තිබුණා තව 750ට 800ට 900ට වගේ ටී-ෂර්ට්ස් උත් ඕගොල්ලන්ට ඉතින් වෙලාව අරගෙන තෝරලා කැමති එකක් ගන්න පුළුවන්. මේ වගේ බන්ඩල් ඒගොල්ලෝ ගේනවා. ඕගොල්ලෝ හෝල්සේල් ගන්නකොට ඒවා සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ලේඩීස් නයිට් වෙයා කීපයක්. ඒවත් රුපියල් 450 400 වගේ කියන මිල ගණන් වලින් තියෙනවා. මම මිල ගණන් මෙතන ටැග් කරලා තියෙන ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් එදා පාන්දර පොලට ගොඩක් කට්ටිය ඇවිත් තිබුණා මේ වගේ බිස්නස් කරන කට්ටිය මේ වගේ දේවල් ගන්න. ඉතින් ඕගොල්ලොත් හිතාගෙන ඉන්නවා නම් 2026 අලුත් අවුරුද්දේ පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න කියලා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඕගොල්ලන්ටත් වැදගත් වෙයි කියලා. ඉතින් මේ පෙන්නන පෑන් සාමාන්‍යයෙන් හෝල්සේල් ප්‍රයිස් එකේ කියන අයිටම් 3කින් වැඩි ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට 380ක වගේ මිලකටත් ගන්න පුළුවන්. කෑලි 6න් උඩ ගන්න නම් මේක දෙන්න ඔයාලට 750න් දෙන්න. කෑලි 6ම ගන්නවා. අද්දිකද මේක? අද්දික දින අත්පොට දින. අද්දික ඩබල් පොකට් එක දෙනවා. නෝමල් ගන්නවා නම් කීයද? එකක් ගන්නවා නම් එන්න ඒ ගන්නව දෙන්න කොමත් එකයි දෙන්න හෝල්සේල්. ඩෙනිම් ලේඩීස් එක 2500. ෂෝට් ඒක දෙන්න 1100 පොකට් එක. 650. මේකත් ඒ අරගන්න නේද? ලේඩීස් ගන්න. ජෙන්ස් ටී-ෂර්ට් ෆැක්ටරි අවුට්ලට් කරන තැනක් අපිට හම්බුණා. සාමාන්‍යයෙන් රුපියල් 1000කට වගේ ජෙන්ස් ටී-ෂර්ට්ස් ඕගොල්ලන්ට හෝල්සේල් ප්‍රයිස් එක ගන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ට බල්ක් ඕඩර්ස් පවා ඒගොල්ලෝ බාර ගන්නවා. ඕගොල්ලෝ බලන්න හොඳ මැටීරියල් එකක් තියෙන හරියම සපෝටිව්. හරියටම පැහැදිලි කරලා කියනවා ඒගොල්ලෝ කොහොමද මේ ව්‍යාපාර කටයුතු වෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ට බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවා නම් මේක අහලා බලන්න පුළුවන්. දැන් මේක අපි කියන මේක දැන් බ්‍රෑන්ඩ් කියන එකනේ. ඔව්. මේකේ තියෙන සයිසස් 3ක්. ඒ සයිස් 3 සමහර විට රෙදි 3ක් වෙන්න පුළුවන්. ඔය ඒකයි කිව්වේ එකම රෙද්ද දෙන්නේ. එකම රෙද්ද දෙන්නේ මේ. දැන් මේක බලන්න රෙදි හම් වෙන විදියට තමයි කැපෙන්නේ. දැන් මේ රෙද්ද මේ 220 රෙද්ද. ඔයාලා තේරෙනවද? දැන් මේ රෙදි දෙකේ වෙනද? ඒ ෆැක්ටරි වලින් එන්නේ අපිට ඒ විදියට තමයි දෙන්නේ. නමුත් හොඳ රෙදි මේ. නමුත් හොඳ රෙදි. හොඳ බ්‍රෑන්ඩඩ් දින බලන්න මහලා කරලා තියෙන මේ PK කියන රෙද්ද. මේ ඔක්කොම හොඳටම කරලා තියෙනවා. බ්‍රෑන්ඩ්ම තමයි බ්‍රෑන්ඩ් එක. අපි තේර මේ විදිහටම කරලා හොඳටම මාලා තියෙනවා බලන්න. ඔය 900 මිස් මේ ටී ෂර්ට් එක 900. අර දන්න බෑක් ඔය. මේක 800. හා මේක 700. මේක 800. මේක 800. මේක 950යි. මේක 900යි. මේක 900යි. මේක 950යි. අර 900යි. 9400යි. කලිසන් 350යි. මේක 260යි. මේක 220යි. මීඩියම් ලාර්ජ් XL. මේ DTY කියලා හදන රෙද්ද. ඔව්.
මේක තියෙනවා 350යි 300යි. එක්සෙල් ලා හල්ටි කට්ටාන්න එක. මේක 420. 420. හොඳ රේට්. බෝඩර් එක 500 මේක මොකද්ද නේද ඒක සිල්ක් එක ඒක අර මේක ඉස්පිතාලට අන්නේ මේක මේකද කොට්ටුද ඒ කීයද 520 එකක් 650 මේක 850 ඕකට අත්කොට අපේ පටන් ගන්න හෝල්සේල් 300. රත්තික පටන් ගන්න මීඩියම් එක 350. ඒක ඒ විදිහට 2XL එකක් දෙනවා 50 වැඩි වෙනවා. දැන් ඕගලන්ට පේනවා ඇති ටික ටික උදේ වේගෙන එනවා. එළිය වැටිලා දැන් හොඳට ඇඳුම් පැළඳුම් පේනවා. කලින්ට වඩා වීඩියෝ එක පොඩ්ඩක් ඕගලන්ට ආසයි හිතෙනවත් ඇති. ඉතින් ඉස්සරහටත් බලාගෙන ඉන්න තව ලස්සන ගොඩාක් තොරතුරු මම ඕගලන්ට මේ වීඩියෝ එකට එකතු කරලා තියෙනවා. ආජි බතික් කියලා. මේ කොට්ටවුර දෙක. මේක තමයි ජීවිතේ. මේ තියෙන ඕන එකක් ගන්න පුළුවන්. මේක තමයි ජීවිතේ. මේ කොට්ටවර එකක් 250යි මෙලේසු වැලිසියේ වණ්ඩලේ 5500යි. පාට 10යි කැලි. කැලි 100ක්. දැන් කැලි 25 වණ්ඩල් තියෙනවා. ඉතින් ඔය වාගේ ඕනෑම වර්ගයක ඇඳුමක් ඔයගොල්ලන්ට මෙතනින් ගන්න පුළුවන්. ඉතින් දැන් මම පෙන්නන තවත් ඇඳුම් කීපයක්. මෙතන මේ තියෙන කලිසම් 1600 ඉඳන් 2400 වගේ ගණන් වලට තියෙනවා. එක එක ක්වොලිටිස් අනුව මැටීරියල් එක අනුව ඒ වගේ ගණන් වෙනස් වෙනවා. ඔයගොල්ලන්ට තියෙන බජට් එකට ඔයගොල්ලන්ගේ ආස විදිහට ඔයගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් මිලදී ගන්න පමුණුවට ගියොත් පුළුවන්. ඒ කියන්නේ මෙතන අර ගොඩාක් තියෙන නිසා ඔයගොල්ලන්ට ඕනම එකක් මං හිතන්නේ මෙතනින් හොයාගන්න පුළුවන්. හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙනවා. මොකද එක තැනකට ගිය පළියට එකපාරම අපිට හොයාගන්න අමාරුයි. ඉතින් මේ විදිහට ටිකක් ඇවිදලා බලලා රෙදි වල මැටීරියල්ස් බලලා ඔයාලට හොඳ ඇඳුම් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. ඉතින් මෙතන ලොකු රේන්ජ් එකක් තියෙනවා. මං හිතන්නේ පාන්දර පොලේ සමහර අය ඇති උදේ 2ට ගිය කට්ටිය ඉතින් පාන්දර 5-6 වෙනකම්ම shopping කරනවා ඇති. සාමාන්‍යයෙන් අපි normal shop එකකට ගියත් පොඩ වෙලාවක් යනවනේ. ඉතින් ඒ වගේ හොඳ කාලයක් අරගෙන හොයලා බලලා ඇඳුම් ගන්නව නම් මෙතන මං හිතන්නේ ඔයාගේ අතේ ඇති මුදලට හොඳ quality ඇඳුම් පවා මිලදී ගන්න පුළුවන්. 100% quality. හා එක්ස්පෝර්ට් එකේ තියෙන ටී-ෂර්ට්ස් ඔක්කොම කීයද මේ අය? ඒක කියලා 800 හෝල්සේල්ද? 800. මේක මේ ෆෝමල් ටිකනේ. ඒක 100% cotton. හා. මේ බ්‍රෑන්ඩඩ් වලට කරලා තියෙන ලෙග් ටැග් එකේ ඉඳලම තියෙනවා. හා. කීයද ඒක? ඒක 800යි. 800 පොලෝ. තියෙනවා ලොන්ච් cotton 100% cotton. 1200යි. 1200. ඔය මේ හෝල්සේල් ප්‍රයිස් නේ. හෝල්සේල් ප්‍රයිස්. 800යි කඩේ 3400 යන ඔන්ලයින් 3500 ආවිධානය කරනවා. හා.
ඔන්න දැන් තමයි මං ආසම කොටස පටන් ගන්නෙ. මේ සෙක්ෂන් එක පුරාවටම ඔයගලන්ට ලස්සන ගවුම් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන පාට වලින් ලස්සන ඩිසයින් වලින් මෙතන ගවුම් ගොඩාක් තිබුණා. ඉතින් මේ චූටි ළමයිට බබාලට තියෙන ඇඳුම් රුපියල් 500 විතර ඉඳන් හෝල්සේල් ප්‍රයිසස් බලා ගන්න පුළුවන්. ඒ වගේම ලොකු අයට තියෙන ගවුම් අපි හොඳ ෂොප්ස් වලින් ගන්න රුපියල් 1000කට 1100කට රුපියල් 950කට වගේ අඩු ගානකට මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මෙතනින් නම් එන්න හිතුනේම නෑ. ඉතින් බලන්න ඔගොල්ලොත් ආස කරන ඩිසයින් මේ අතර තියෙන්න පුළුවන්. ඉතින් ඔගොල්ලෝ පුදුම වෙනවත් ඇති මෙච්චර අඩුවට මේ ගවුම් ගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ බලන්න මේ වගේ තියෙන ලස්සන මේ ගවුම රුපියල් 850. ඒත් අපි කඩේකින් ගන්න ගියා නම් මේක 850කට අපිට කොහෙත්ම ගන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. ඉතින් බලන්න සාධාරණ මිල ගණන් වලට ඔයගලන්ට මෙතනට ආවොත් ගන්න පුළුවන්. ඒ වගේ මේ කහපාට ලස්සන දිග ගවුම රුපියල් 900කට වගේ ගානකටත් අපිට ගන්න පුළුවන්. ඉතින් මේ බලන්න මේක 350යි. ඉතින් ඔයගලන්ට ඕන කරන විදිහට ඇඳුම් ගොඩක් ගන්න පුළුවන්. ඉතින් මම හැමදේම පුළුවන් විදිහට මේ වීඩියෝ එකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඔයගොල්ලොත් බලන්න. ඉතින් මං වගේම මේ කොටසට ඔයගොල්ලොත් ආස වුණා නම් ඔයගොල්ලන්ට වටිනවා කියලා හිතුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. Ini ke sih, kau gani? Situ. Hah? Harus sih. Kunci mana? Kunci mana? Iya, coba kunci. එක 470යි එක 400යි එක 370යි. අර 300. Lapor. Hai sahabat Tiro. Lihat ke mereka makan? Oh. Kodi mai. Ini suit ini kali sampai shirt aja deh, mereka hati mana? Oke, desi mana nih? Bawa. Coba මේක 290 350 අර කියන්නේ 210යි. 210යි. ඉතින් දැන් නම් අපි යන්න කිට්ටු කරලා ඉන්නේ. ඉතින් මේ විදිහට තවත් ගොඩාක් ඇඳුම් කඩ එක දේවල් තිබුණා. මම ඒවා පුළුවන් විදිහට වීඩියෝස් ගත්තා. මෙන්න මෙතන ලස්සන බෑග් ගොඩක් තිබුණා. ඔක්කොම රුපියල් 1000යි. ඔයාලට බලා ගන්න පුළුවන් අලුත්ම ඩිසයින්. හරිම ලස්සනයි. ඒ වගේම ස්කූල් බෑග් තිබුණා. රුපියල් 1800යි. ඒ වගේම 2500යි. හරිම යුනික් සහ හොඳ ගොඩක් ලොකු කලෙක්ෂන් එකක් තියෙන නිසා ඕන එකක් තෝරලා ගන්න පුළුවන්. මම අර ඉස්සරලා කිව්වා වගේම ඉතින් වෙලාවක් අරගෙන යනවා නම් හොඳම තැනක් මෙතන shopping කරන්න.
ඉතින් මේක පාලවල හා 380යි. මේක 200යි. එකක් 400යි. besar තියෙන්නේ සයිස් කියලා ඒ ඔක්කොම මේ වගේ පයිසල් තියෙනවා. මේක 400 දුක වෙන්නේ මේක 350යි මේක 250යි මේක 200යි මේක 150යි දාහ ගානේ ඉතින් ওই විදිහට තමයි පාන්දර පමුණුවපොළ 2026ට අලුත් වෙලා තියෙන්නේ. නව මිල ගණන් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඕගොල්ලොන්ට මොනවද හිතුනේ ඕගොල්ලන්ගේ අදහස් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මොකද තව කෙනෙක්ට ඒක ලොකු ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහට ඔයගොල්ලෝ දකින්න කැමති වීඩියෝස් තව මොන හරි තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙමනම් thank you for watching. Bye.